ඉතින් බොයිස් ඇන්ඩ් ගර්ල්ස් ඔන්න අද ගෙනල්ලා තියෙන්නේ ගරීනා ෆ්‍රී සිටි කියන ගේම් එක. ඔයාලා ඉතින් පුනා බලන්න හිටපු ගේම් එක තමයි ඔන්න අද ගෙනාවේ. ඉතින් ගොඩක් අය හෙව්වා මේ ගේම් එක කොහොමද ප්ලේ කරන්නේ කියලා. මීට කලින් මම මගේ අනිත් channel එකේ මීට කලින් මම channel එකක් කරා FF Blood 69 කියලා. මෙන්න මේ උඩ ස්ක්‍රීන් එකේ දාලා තියෙන ෆොටෝ එක. ඔන්න මේ වීඩියෝ එක දැනටමත් මේ වීඩියෝ එක බලන ගොඩක් කට්ටිය බලලා ඇති. ඉතින් ඒ channel එකත් මගේ තමයි. ඒ channel එක දැන් නැහැ. ඉතින් මේක තමයි මගේ අලුත් channel එක. ඉතින් subscribe කරලා නැති කට්ටිය subscribe කරලා තියාගන්න. අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකට like එකක් දාන්න. එතකොට තමයි මේ වීඩියෝ එක තව කෙනෙක්ට recommend වෙන්නේ. ඉතින් අද අපි කතා කරන්න යන්නේ කොහොමද මේ ගේම් එක play කරන්නේ හරියට download කරගෙන install කරලා. හරිද? ඉතින් මම මේ වීඩියෝ එකේ අවසානට කියලා දෙනවා කොහොමද කියලා හරියටම ගේම් එක දාගන්නේ ඔයාගේ ෆෝන් එකට. ඉතින් iOS කට්ටිය I'm sorry මම දන්නේ කොහොමද කියලා iOS වලට ගන්න. මං ක්‍රමයක් කිව්වා මට හම්බුනේ නැහැ. හැබැයි Android කට්ටිය so happy. හරිද? ඉතින් මේ Android කට්ටියට කිසි ප්‍රශ්නයක් නැතුව ඔයාලට මේ ගේම් එක දාගන්න පුළුවන්. ඉතින් මම මේ තාම මේ මුල් ටික ඔයාලට පෙන්නන්න character design කරනවා. මම මෙතන පොඩ්ඩක් skip කරලා ඉස්සරහින් මතු වෙනවා. හරි. ඉතින් අපි ඉස්සරහින් මතු වුණා. මේ මම මෙතන තාම අර ස්ටාර්ටින් එකේ මිෂන් ටික තමයි ප්ලේ කරන්නේ. ඔයාලා මේ මගේ අනිත් වීඩියෝ එක බලලා තියෙන කෙනෙක් ඉන්නවා. දන්නව අනිවාර්යෙන් මොකද මෙතන වෙන්නේ කියලා. ඉතින් ඒ ටික තමයි මෙතන කට්ටියකට ෆයර් කරනවා. ඉතින් ෆයර් කරලා අපි පටන් ගමු. අපිට ෆයර් කරන්න නම් අපිට බැරිද ෆයර් කරන්න? ඕයි අපි ෆයර් වෙලා ඉන්නේ. තාම මේ ගේම් එක දාගත්ත ගොඩක් කාලෙක ඉන්න පොඩ්ඩක් නම් ඩූප් එක වැඩි කරගන්න බෑ. මේ යනවා එක්කර හෙඩ්සෙට් එක ගහන්න. මරේ ෆයර් ගහන අපිට ෆ්‍රී සිටි ගරීනා ෆ්‍රී සිටි කියන්නේ මේ ඊසි එකක්. හරිද? ඊසි. අම්මඩ උඩු ගිනි විදිහක මට මෙහෙම එකක් තිබ්බම තමයි. හිටියද වෙන්නේ. ඔව් හිටියා මේකේ හිටියා. මේ ඔයාලට මේකේ සිටි එක ඇතුලේ ගේම් ප්ලේ කරන විදිය බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එකේ. මම මේ ගේම් එක දැනට සතියක් ටෙස්ට් කරා. මම මේ දාගන්න විදිහට ප්ලේ කරන්න පුළුවන්ද කියලා. සතියක් චෙක් කරලා තමයි ඔයාලට මේ වීඩියෝ එක දෙන්නේ. ඉතින් මම මේ අද කියලා දෙන ක්‍රමයට ඔයාලට හරියටම දාගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක ස්කිප් කරන්න එපා. බලන්න. මම දැන් පටන් ගන්නවා කොහොමද ඔයාලා ඩවුන්ලෝඩ් කරන්නේ කියලා කියන්න. හරිද? කාරණේ මෙහෙමයි. මුලින් ඉඳන්ම කතා කරොත් බොයිස් මේ ගේම් එක ඔයාලට දැන් මම මේක මට පෙන්වන්න විදිහක් නැහැ. මොකද YouTube එකේ එක එක නීති තියෙනවා. ඉතින් ඒ නීති අපි පිළිපදින්න ඕනේ. එහෙම නැත්නම් ඉතින් අපේ channel එකට කෙලවෙනවා. හරිද? ඉතින් ඒ නීති එක්ක මට ගොඩක් දේවල් මේ වීඩියෝ එකේ පෙන්වන්න අමාරුයි. හැබැයි මම ඔයාලට පුළුවන් උපරිමයෙන්ම මේ වීඩියෝ එකේ පෙන්වනවා කොහොමද වැඩේ කරන්න කියලා පෙන්වන්න කරනවා මම කියනවා. හරිද? ඉතින් ඔයාලට පුළුවන් Play Store එකට ගිහලා Philippine VPN එකක් download කරගන්න. Philippine VPN එකක් කොහොම මම ඔය උඩ පෙන්නනවා වගේ icon එකක් තියෙන Philippine රටේ කොඩිය තියෙන. ඔයාලා Google එකට ගිහලා search කරන්න Philippine රටේ කොඩිය මොන වගේ තියෙනවද කියලා. අන්න ඒ වගේ කොඩිය ගහලා තියෙනවා. ඔන්න Philippine server එක install කරගන්න. හරිද? ඉතින් දැන් මම ඔන්න ඔයාලට පේනවා ඇති මම city එක ඇතුලේ ඉන්නේ. මෙතනින් පොඩ්ඩක් මම skip වෙලා city එක ඇතුලට ආවා. මේ Philippine VPN එකක් ඔයාලා install කරගන්න මුලින්ම. හරිද? ඊට පස්සේ ඔයාලා යන්න ආයෙමත් Google එකට ගිහිල්ලා Google Chrome එකට ගිහිල්ලා Garena Free City APK download කියලා search කරලා ඔයාලට පුළුවන් එන site එකකින් මේ game එක ඔයාගේ device එකට install කරගන්න. install කරගත්තට පස්සේ boys game එක open කරන්න එපා. හරිද? game එක install කරන්න විතරයි කිව්වේ. open කරන්න එපා. ඔයා ඕපන් කරන්න යනකොට අනිවාර්යෙන්ම ගේම් එකට යන්න කලින් අනිවාර්යෙන්ම VPN එක දාගන්න ඕනේ. VPN එක on කරගත්තට පස්සේ තමයි පුතේ ගේම් එක ඕපන් කරන්න ඕනේ. හැබැයි මේකට හොඳට සිග්නල් තියෙන්න ඕනේ ටිකක්. එහෙම නැත්තම් පොඩ්ඩක් අර 3-4 පාරක් ලෝඩින් වෙනවා. මේ සර්වර් කනෙක්ටිං කියලා වැටලිවලා මේ 4-5 පාරක් ලෝඩ් වෙනවා. මේ ඉතින් මේක ඔයාලගේ ඕන ඩිවයිස් එක ප්ලේ කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් 2GB RAM එකක වුණත් මේක ප්ලේ කරන්න පුළුවන්. ග්‍රැෆික් අඩුම කළා. මේක ඇවිල්ලා ග්‍රැෆික් නම් සුපිරි මා කියලා වැඩක් නැහැ මේක. සුපිරි ගේම් එකක්. ඉතින් 2GB වගේ වෙන්නේ මේ ගේම් එක ෆුල් ඩවුන්ලෝඩ් කරන්න ගියාම 2GB විතර වෙන්නේ. ඊට වැඩිය මහ ලොකු ගාණක් ගියේ නැහැ. මට පැක් එකයි ඔක්කොම ටික ඩවුන්ලෝඩ් කරගද්දි
ඉතින් මං කොස්ටියම් එකත් මාරු කරලා දැන් සුපිරියට ඉන්නවා ඔයාලට පේනවද දන්නේ හේ හායි යාළුවනේ හායි හායි හරි මේ ඉතින් 2GB වගේ වෙන්නේ ඉතින් ඒ ගානට මේ ගේම් එක ඇත්තටම සුපිරි මෙහෙමයි මේක ඔන්ලයින් ගේම් එකක් මීටත් වඩා හොඳ ඔෆ්ලයින් ගේම්ස් තියෙනවා මං අනිවාර්යෙන් එහෙම ගේම් එකක් දෙකක් රිවිව් කරන්නම් channel එක ඔයාලා ප්ලේ කරලා බලන්න මේ ගේම් එකටත් වඩා ඒවා සුපිරි ඒවා Play Store එකේ නෑ ඒ ගේම්ස් හරිද Play Store එකේ නැති ගේම්ස් දෙකක් තමයි මම මේ කියන්නේ මේ මම ප්ලේ කරා ඒ ගේම්ස් දෙක සුපිරි හරිද ඔයාලා ඉතින් මේකට අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න මට හොඳ ෆීඩ්බැක් එකක් දෙන්න channel එක දිගටම කරගෙන යන්න ඉතින් මගේ අදහසක් තියෙනවා ඉතින් ඔයාලගේ ෆීඩ්බැක් එක අනුව තමයි channel එක තව ඇදගෙන යනවාද නැත්නම් නතර කරලා දානවද කියලා තීරණය කරන්න මම ප්‍රශ්න ගොඩක් මැද්දේ තමයි මේ channel එක උනත් කරන්නේ boys ඉතින් අනිවාර්යෙන් support එකක් දෙන්න හොඳට drift වෙනවා සුපිරිය මේ ඉතින් මම මේ දැන් ඔයාලට උනත් තේරෙන්නේ නැති මං හරි කලබලේ තමයි වීඩියෝ එක කරන්නේ ඉතින් වැඩි ගණන් ගන්න එපා සටපට ගාලා ඔක්කොම ටික ඔයාලට තේරෙන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් මගේ WhatsApp group එකට join වෙන්න එහෙම නැත්නම් මගේ contact number එක කොහේ හරි ඇති description එකේ හරි comment section එකේ හරි කොහේ හරි තියෙනවා වචන් ඉතින් මාව contact කරගන්න අනිවාර්යෙන් අපේ group එකට join වෙන්න එතකොට ඔයාලට කාගේ හරි support එකක් කරගෙන කොහොමද game එක හරියට දාගන්නේ කියලා වගේ ඔයාලට ආගෙන දැනගන්න පුළුවන්. ඉතින් පිලිපීන් සර්වර් එක ඩවුන්ලෝඩ් කරගෙන ගේම් එකට යන්න අනිවාර්යෙන් හැමදාම පිලිපීන් VPN එක ඔන් කරගෙනම තමයි යන්න ඕන හැමදාම ගේම් එකට නැත්නම් අනිවාර්යෙන් කෙලින්ම කෙලවෙනවා. හරිද? ඉතින් ඕක තමයි කතාව. හරිද? තේරෙන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් මෙච්චර හොඳට කියලාත් කවඩ් නැහැ WhatsApp group එකට එන්න. අපි ඊළඟට දෙන දේවල් ගැනත් අපි මේ WhatsApp group එකේ updates දෙනවා. හරිද? ඉතින් ඒ දේවල් ගැන ඔයාලට දැනගන්නත් පුළුවන්. අපේ group එකට join වෙලා හිටියොත් ඊට අමතරව මම මේ ගේම් එක WhatsApp එකෙන් ෂෙයා කරනවද කියලා පොඩ්ඩක් කල්පනා කරා. එහෙම කරනවා නම් ඔයාලට ගේම් එක ඕන කෙනෙක් ඉන්නවා නම් WhatsApp group එකට join වෙන්න. WhatsApp එකකින් ඕන කෙනෙක් ඉන්නවා නම් මං එතකොට ඒ group එකට එන සංඛ්‍යාව සලකා බලලා මේ මොකක් හරි කරන්න. හරිද? අනිවාර්යෙන් group එකට කොහොමත් දැන් මගේ කලින් වීඩියෝ එක 33.k ගිහිල්ලා තිබුණා. ඒ කියන්නේ 33000ක් වගේ බලලා තිබුණා. ඒ වීඩියෝ එක මම හිතනවා මේ වීඩියෝ එකත් එච්චරම යන එකක් නැති වුණත් අඩුම තරමේ 10k හරි යයිනේ. හරිද? එහෙම වුණොත් අනිවාර්යෙන් group එක full වුණොත් මම අනිවාර්යෙන් AP එක group එකට දානවා. APK එක. මේ ඉතින් මගේ data මේ පොඩි ගැටලුවකුත් තියෙනවා. ඉතින් APK එක දෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. VPN එකත් එක්කම ඒකට ඉතින් ඔයාලගේ සපෝට් එක තමයි ඕනේ. අනිවාර්යෙන් channel එක subscribe කරලා support එකක් දෙන්න. ඉක්මනට අපි 1k වලට යමු. ඉතින් මගේ කලින් channel එක නම් 1k ගැහුවා බලනිද්දි මං හිතන්නේ මේ channel එකටත් එච්චර මේ මට එච්චර වාසනාවක් තියෙයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ඉතින් මේ මොකද මගේ වාසනාවක් නැති හන්දනේ මගේ channel එකටත් කෙලවුනේ. හරි. වැඩි කතා ඕනේ නැහැ. මේ වීඩියෝ එක මම දැන් නතර කරනවාද නැත්නම් ඔයාලට තව පොඩ්ඩක් මේ ගේම් එක පෙන්නන්නම්. හරිද? මම ඔයාලට මේ වටපිටාව පෙන්නන්නම්. මම මෙතනින් ස්කිප් කරලා තව පොඩ්ඩක් ඉස්සරහට යන්නම්. හරිද? මම මේ වටපිටාව පෙන්නන්නම්. ඊට පස්සේ ඔයාලා තීරණය කරන්න මේ ගේම් එක ඔයාලට ගහන්න ඕනේද එපාද කියලා. ඉතින් මේ ගේම් එකේ මිෂන්ස් ගොඩක් තියෙනවා. ගේම් එක ඇතුලේ මිෂන්ස් ගොඩක් තියෙනවා. මම මේ වගේ එක මිෂන් එකක් තමයි ප්ලේ කරන්නේ. ගහලි වෙල එක එක රිවෝඩ්ස් ඔයාලට හම්බ වෙනවා. ඉතින් ඔයාලගේ යාළුවොත් එක්ක කතා කර උනත් මේ ගේම් එක ප්ලේ කරන්න පුළුවන්. මේක ඕපන් වර්ල්ඩ් ගේම් එකක්. පට්ට අතල්ලයක් ගන්න පුළුවන්. සුපිරි ගේම් එකක් තමයි ඉතින් මේක. ඉතින් මේක පාටම සිටි එක මැද්දේ මතුණා නේ බං. what the hell bro? what the fuck are you doing bro? මට තේරෙන්නේ නැහැ මොකද්ද කරන්න කියලා. කොහොමවත් කවන්නේ මොකද්ද එකක් තියෙනවා ගත්තා. ටොප් බඩු. හරි එහෙනම් ටොප් බඩු බොයිස්. මේ මොකද්ද? අම්මඩු ගියා. කල්ලොත් මේ විදිහට ගියාද මන්ද? මේ කොයින්නේ මම වෙනවා. මට සල්ලි අම්මන බොයිස් 2000ක් තියෙනවා. අඩු මම මේ සතුරු බිල්ඩින් එකක් ළඟ ඉන්නේ. මේ රතු පාටින් පෙන්නන්නේ මචං සතුරු බිල්ඩින්. මේ කුඩරාව. අපිට මේ එක එක ගන්න පුළුවන් දැක්කනේ. ඩ්‍රෝන් එකක් තියෙනවා බොයිස්. අපි ඩ්‍රෝන් එක පදිමු. ඩ්‍රෝන් එක මොකද්ද මිෂන් එකක්ද? මොකද්ද මන්ද? ඩ්‍රෝන් එක පදින්න පුළුවන් බොයිස්. යම් බලන්න. කෙල්ලෙක් ඉන්නවා වෙන මොකවත් නැහැ. මොකද්ද මන්ද අර පෙට්ටියක් පෙන්නලා දිනවනේ. පෙට්ටිය ළඟට යම් බලන්න. වීඩියෝ එක ඉවරනකම් බලන්න හරිද? නැත්තම් මම තරහ වෙනවා ඔයාලා බැලුවට. නෑ එහෙම ගන්න නෑ බං. මේ උඹලා බලනකොට අපල පවුලන්නේ මම මේ අතල් එකේ ගහන්නේ මේ මූ උස්සන්නේ නෑනේ බං. මොකද්ද බං කරන්නේ?
ඒ මුට උස්සන්න බෑ බං කෝ පෙට්ටිය උස්සන්න නෙමෙයි තියෙන්නේ අපි උඩට යන්න බලන්න එහෙනම් මේ බිල්ඩිමේ උඩ කට්ටියක් ඉන්නවා තව උඩට යන්න පුළුවන්ද දන්නේ නැහැ ආ එතනත් එකෙක් ඉන්නවා ස්කේස් යන්න නැහැ අඩෝ කැන්සල් වුණා බයි ආ මං නිදාගෙන ඉඳලා තියෙන්නේ නෑ මේ ගේම් එක ගහ මේ අර කෙල්ල නේද අර කලින් එන කෙල්ලෙද්ද මොකෙද්ද බං ඒ කෙල්ල එන්නේ මේ මොකෙද්ද ලෝල්ලෙද්ද කොහෙද ඉතින් මහල පොඩ කතා කරන්න දෙයක් නෑ බොයිස් එහෙනම් අද අපි වීඩියෝ එක ඉවර කරනවා එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න මම ෆීඩ්බැක් එකක් දෙන්න බොයිස් ඉතින් මෙච්චර වෙලාව මේ වීඩියෝ එක බලුවා නම් thank you මට වෙන දෙන්න දෙයක් නෑ ඔයාලට බොහොම ස්තුතියි ඉතින් වීඩියෝ එක බලුවට එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු